අලහොදි කියන්නේ ඔය මෙච්චර කාලයකට අහලා තියෙනවටත් වඩා සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. මේකේ කහ, පොල් කිරි, කරපිංචා වගේ ගුණ දේවල් ගොඩාක් එකතු වෙලා තියෙන නිසා මේකෙන් ඔයාට සෞඛ්‍ය ප්‍රතිලාභ එකක් දෙකක් නෙමෙයි 14ක්ම ලබා ගන්න පුළුවන්. අද මම මේ අලහොදි වලින් ලබා ගන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රතිලාභ 14ම ඔයාට පැහැදිලි කරන්න. අංක 1 liver cleanser. ඔයාගේ අක්මාව තමයි ඔයාගේ ශරීරයේ ඇතුලෙන් තියෙන ෆිල්ටර් එක. ඒකෙන් ඔයාගේ රුධිරය පිරිසිදු කරනවා. කර්කියුමින් වලට පුළුවන් ශරීරයේ අපද්‍රව්‍ය සෝදා හරින්න උදව් වෙන අක්මා එන්සයිම වැඩි කරලා දෙන්න. ඒ වගේම පොල් වලට පුළුවන් අක්මාවේ මේදය අඩු කරන්න. මේ ඔක්කොම එකට ගත්තහම ඔයාගේ අක්මාවට පොඩි ක්ලෙන්ස් එකක් දෙනවා වගේ තමයි. හැබැයි මේක නිතරම ආහාරයට ගන්න හොඳ නෑ. ඒ වගේම පොල් හා කුළුබඩු ඕනෙවට වඩා එකතු කරලා ආහාරයට ගන්නත් හොඳ නෑ. එහෙම වුණොත් ඒක ඔයාගේ අක්මාවට අහිතකර වෙන්න ඉඩ තියෙනවා. සතියකට 2-3 වතාවක් වගේ ගන්න එක තමයි හොඳම. මේ වීඩියෝ එක පටන් ගත්ත විතරයි. තව ඉස්සරහට ඔයාට අලහොදි ගැන කවදාවත් අහලා නැති වටින දේවල් ගොඩාක් දැනගන්න පුළුවන්. දෙවෙනි එක තමයි weight and metabolism balance. ඔයා බර පාලනය කරන්න try කරනවද? මේ කරේ එක ඒකටත් උදව් වෙනවා. පොල් වල තියෙන MCTs වලින් මේදය දහනය කරන්න උපකාරී වෙනවා. ඒ වගේම මිරිස් එකතු කරලා තියෙනවා නම් ඒකත් ඔයාට උදව් වෙනවා ශරීරයේ තාප පද්ධතිය ක්‍රියාත්මක කරවන්න. අර්ථාපල් වල තියෙන තන්තු නිසා ඔයාට වැඩි වෙලාවක් පුරා බඩ පිරුණු ගතියකින් ඉන්න පුළුවන්. ලොකු පෝෂන් එකක් වගේම ගැඹුරු තෙලේ බැදපු අර්ථාපල් නම් සෞඛ්‍යයට අහිතකරයි. එක්ක බොයිල් කරලා ගන්න, එහෙමත් නැත්නම් ලාවට උයන්න. ඔයාගේ බඩගින්නට හරියන්න වගේම ඔයාගේ බොඩි ෂේප් එකටත් උදව් වෙන විදිහට මේ කරි එක ඔයාගේ ආහාරයට ගන්න. කැන්සර් ෆයිටිං පොටෙන්ෂල්. පිළිකාව ගැන කතා කරන්න කවුරුත් කැමති නැහැ. ඒත් කහ ඒකට ඉදිරිපත් වෙනවා. අපි මේ වෙද්දි දන්නවා කහවල කර්කියුමින් කියන සංයෝගය අඩංගු බව. ඒකට පුළුවන් නරක සෛල වර්ධනය වීම නවත්තන්න. සුදු ලූණු සහ ලූණු වලට පුළුවන් භයානක සෛල ඇතිවීම වළක්වලා දෙන්න. හැබැයි මේක ප්‍රතිකාරයක් නෙවෙයි. උපකාරයක් විතරයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක කොටසක් විදිහට මේක ආහාරයට ගන්න. ඕනෙවට වඩා කහ හෝ කුළුබඩු දාපු ආහාර සමහර පුද්ගලයින්ව කෝපයටපත් කරන්න පවා ඉඩ තියෙනවා. ඒ නිසා සමබරතාවය ඊටාම වැදගත්. ජර්ම් ෆයිටර්. පොල්, සුදු ලූණු සහ කහ වෛරස් සහ බැක්ටීරියා වගේ විෂ බීජ වලට එරෙහිව සටන් කරනවා. මේ කාර්යයක නිතිපතා ආහාරයට ගැනීමෙන් ඔයාගේ ශරීරයට අමතර ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි ඔයාගේ බඩ ටිකක් සංවේදී නම් සුදු ලූණුයි මිරිසුයි වැඩිපුර ආහාරයට ගන්න එක නම් ඒ තරම් හොඳ නෑ. මේ කරි එක තනිකරම ප්‍රොටෙක්ෂන් බෝල් එකක්. සැහැල්ලුයි වගේම ශක්තිමත්. ඇන්ටි ඉන්ෆ්ලමේටරි පවර්. ඔයා උදේට හැරෙනකොට සන්ධි වේදනාවකුත් එක්කම හැරෙන්න වුණොත් ඒක කොයි වගේද කියලා නිකමට ටිකක් හිතින් මවා ගන්න. ඔයාගේ අත්වල තියෙන තද ගතියක් ඔයාටම දැනේ. ඒ තමයි ඉන්ෆ්ලමේෂන්. එහෙමත් නැත්නම් දැවිල්ල පෙන්නුම් කරන විදිහ. අපි හැමෝම දන්න අල කරි වලට පුළුවන් මේ වැඩේදී ඔයාට උදව් කරන්න. කරි එක ඇතුලේ තියෙන කහවල කර්කියුමින් කියලා සංයෝගයක් අඩංගු වෙනවා. මේකෙන් ඔයාගේ ශරීරයේ ඇතුළත තියෙන ඒ දැවිල්ල නිවලා දානවා. ඒ වගේම කරි එකේ තියෙන පොල් කිරිවල ශරීරය සංසුන් කරන්න උදව් වෙන ලෝරික් ඇසිඩ් කියන සංයෝගය අඩංගු වෙනවා. මේ ව්‍යංජනේ උණුවෙන්ම ආහාරයට ගත්තොත් තමයි හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ මේක වැඩිපුර කහ ආහාරයට ගත්තොත් ඔයාගේ බඩ අවුල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පොල් කිරි කියන්නේ ටිකක් වැඩිපුර මේදය අඩංගු ආහාරයක්. ඒ නිසා හොඳම දේ තමයි මේක මධ්‍යස්ථව ආහාරයට ගන්න එක. හරියට බැලන්ස් කරලා ආහාරයට ගත්තොත් අලකරිය කියන්නේ ඔයාගේ අස්ථි වගේම මාංශ පේශි වලටත් ස්වාභාවික සැනසිලිදායකයක් වගේ තමයි. ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොටෙක්ෂන්. මලකඩ කියන්නේ ලෝහ වලට හානි කරන දෙයක්. ඒකින් ඒ ලෝහය ක්ෂය වෙන්න ගන්නවා. ඔක්සිඩේටිව් ස්ට්‍රෙස්. එහෙමත් නැත්නම් මේ ඔක්සිකාරක ආතතිය කියන්නේ අන්න ඒ වගේ අපේ ශරීරයට හානි කරන දෙයක්. ඒත් මේ කහ, අර්ථාපල් සහ පොල් කිරි කියන දේවල් තුන එකතු වුනහම ඒකට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. මේ ආහාර වලින් ලැබෙන කර්කියුමින්, විටමින් C සහ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක වලින් ශරීරයේ ඇතුළත තියෙන අපිරිසිදු බව පිරිසිදු කරනවා. එයාලා හරියට ඉන්විසිබල් ක්ලීනර්ස් එකක් වගේ. මේක ඔයාගේ සමට, ඔයාගේ අවයව වලට විතරක් නෙවෙයි, ඔයාගේ මොළයට පවා උපකාරී වෙනවා. හැබැයි ඔයා මෙන්න මේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කරි එක උයනකොට අධික ලෙස රත් කරොත් ඒවායේ අඩංගු විටමින් C බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සමහර අය ගොඩාක් සැර අමුද්‍රව්‍ය, කුළුබඩු වර්ග දාපු ආහාරවල
කාලයකට සංවේදී භාවයක් පෙන්නුම් කරනවා. ඒ නිසා සම්පූර්ණ බෙනිෆිට්ස් ටික ලබා ගන්න නම් හොඳම විදිහ තමයි ඒක මූර්තු ලෙස උයන එක වගේම උණුසුම්ම ආහාරයට ගන්න එක. heart helper. ඔයා කොලෙස්ටරෝල් හරි රුධිර පීඩනය ගැන හරි කරදර වෙන කෙනෙක්ද? ඔයාගේ හදවතට උදව් කරන්න පුළුවන් දේවල් මේ සාම්ප්‍රදායික ව්‍යාංජනයේ තියෙනවා. කහ වලින් ඔයාගේ හිතකර රුධිර මේදේ වැඩි දියුණු කරන අතර සුදු ලූණු සහ ලූණු රුධිර වාහිනී විවෘත කරවන්නත් උපකාරී වෙනවා. පොල් කිරි මධ්‍යස්ථ ආහාරයට ගත්තාම ඔයාගේ හදවතට හානියක් සිද්ධ වෙන්නේ නැහැ වගේම හිතකර කොලෙස්ටරෝල් බැලන්ස් කරන්නත් උපකාරී වෙනවා. රුධිරය සුමටව ගලා යාමට මේ හැම එකක්ම එකට ක්‍රියාත්මක වෙනවා. මේකට නම් ඔයා ලොකු අවධානයක් දෙන්න ඕනේ. මොකද පොල් කිරි අධිකව පරිභෝජනය කරන එක ඒ තරම්ම හොඳ නැහැ. අධික සම්තෘප්ත මේදය සමහර අයට බලපෑමක් ඇති කරන්න ඉඩ තියෙනවා. හැබැයි සැලකිලිමත් වෙලා මේක හැදුවොත් මේක නියම heart friendly dish එකක් වෙනවා. easy digestion. ආහාර ගත්තට පස්සේ ඔයාට බර ගතියක් හරි බඩ පිපුණ ගතියක් හරි දැනෙලා තියෙනවා නම් මේ අලකරියට ඔයව පුදුම කරවන්න පුළුවන්. පොතුත් එක්ක තියෙන අට්ටාපල් වල තන්තු අඩංගු වෙනවා. ඒ තන්තු වලට පුළුවන් බඩවැල් වල ඉන්න හිතකර බැක්ටීරියා පෝෂණය කරන්න. කහ වලින් පිත චලනය කරවන්න උපකාරී වෙනවා. පොල් කිරි වලින් ඔයාගේ ආමාශයේ ශ්ලේෂ්මල පටලය සමනය කරනවා. ඒක හරියට ඔයාගේ ආමාශයට මූර්ධු සම්බාහනයක් ලබා දෙනවා වගේ. හැබැයි ඔයා මේ දේත් හොඳින් මතක තියාගන්න. ඕනෙවට වඩා මිරිස් හරි සුදු ලූණු හරි ආහාරයට ගත්තොත් ඔයාගේ බඩ අවුල් වෙන්න ඉඩ තියෙනවා. සංවේදී ආහාර ජීර්ණයක් තියෙන පුද්ගලයෙක් නම් ඔයා සැරකුළු බඩු පාවිච්චි නොකර ඉන්නවා නම් වඩාත් හොඳයි. ඔයාගේ බඩවැල් වලට මේ කරි එක සුව කිරීමේ සුප් එකක් වගේ වැඩ කරනවා ෂුවර්. ඉමුනිටි බූස්ටර්. අපේ ශරීරයේ ඉන්නවා ප්‍රතිශක්ති කරන සෛල කියලා හඳුන්වන්න පුළුවන් සොල් ධාතුන්. ඒවා වෛරස් හා බැක්ටීරියා එක්ක සටන් කරනවා. මේ කරි එකේ තියෙන සුදු ලූණු සහ කහ වලින් මේ ප්‍රතිශක්ති කරන සෛල අවදි කරලා ඔයාගේ ශරීරයට අහිතකර වෛරස් සහ බැක්ටීරියා එක්ක හොඳින් සටන් කරන්න උදව් කරනවා. පොල් වල තියෙන ලෝරික් ඇසිඩ් වලින් අහිතකර කෘමීන් විනාශ කරනවා. කර්කියුමින් වලින් ප්‍රතිශක්ති කරන පද්ධතිය අවදීන් තියාගන්න උදව් වෙනවා. හිතලා බලන්න මේක හරියට ඔයාගේ ප්‍රතිශක්ති කරන හමුදාවට හැමදාම දෙන්න පුළුවන් ට්‍රේනින් එකක් වගේ. හැබැයි සමහර අය සුදු ලූණු හෝ පොල් වලට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. ඒ නිසා මුලින්ම පොඩ්ඩක් ආහාරයට අරගෙන බලන්න. ඒක ඔයාට ගැළපෙනවා නම් ඔයාටම තේරෙයි ශක්තිය ලබා ගන්න අමතර පෙති වර්ග ඕනේ නැහැ කියලා. blood sugar support. සීනි බිඳ වැටීමකට පස්සේ එහෙමත් නැත්නම් ආහාර ගත්තට පස්සේ ඔයාට නිදිමත ගතියක් දැනෙනවද? ඔයා මේ කරිය හරියට හදලා ආහාරයට ගත්තොත් ඒකට පුළුවන් මේ தත්ත්වය වළක්වලා දෙන්න. අර්ථාපල් වල තියෙන තන්තු වලින් සීනි වැඩිවීම slow down කරනවා. පොල් කිරි වල තියෙන මේදෙන් ඔයාට ස්ථාවර ශක්තියක් ලබා ගන්න උදව් වෙනවා. කහ වලින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. ඒ නිසා සීනි වලට පුළුවන් සෛල ඇතුළට වඩාත් හොඳින් ඇතුල් වෙන්න. ඒත් අල අධික ලෙස උයන එක එහෙමත් නැත්නම් අල කරියට සීනි එකතු කරන එක වගේ දේවල් කළොත් නම් ඒකේ ගුණය විනාශ වෙනවා. මේ වගේ ආහාර වර්ග ඕනෙවට වඩා නැතුව සාමාන්‍ය විදියට උයලා ආහාරයට ගන්න එක තමයි සුදුසුම. ඒක පුරුද්දක් කරගත්තොත් sugar balance එකේ තියාගන්න වගේම high energy level එකක් තියාගන්න පුළුවන් විදිහේ ආහාර වේලකුත් භුක්ති විඳින්න ඔයාට හැකියාව ලැබෙනවා. brain and mood support. ඔයාගේ මොළයට fuel එකක් වගේම සංසුන් පරිසරයකුත් ඕනේ. පොල් වලින් ලැබෙන MCT කියලා කියන්නේ මොළයට දෙන්න පුළුවන් quick fuel එකක්. ඒ විතරක් නෙවෙයි. කහ වලින් මොළේ ආතතිය අඩු කරලා කාලයත් එක්ක මතකය පවා වැඩි දියුණු කරනවා. එහෙම බැලුවම මේ කරි එක ආහාරයට ගන්නවා කියන්නේ හරියට ඔයාගේ මනසේ එන්ජින් එකට ඕන වෙන ඉන්ධන සපයනවා වගේ දෙයක් බව ඔයාට පැහැදිලි ඇති. ඒකෙන් ඔයාට වඩාත් හොඳින් හිතන්න විතරක් නෙවෙයි ෆෝකස් එක හොඳට තියාගන්නත් පුළුවන් වෙනවා. හැබැයි ඔයා මේ ආහාර ගන්න ඕනේ මධ්‍යස්ථ ප්‍රමාණ වලින්. සමහර අය උදේට සෑහෙන ලොකු ප්‍රමාණයකින් පොල් ආහාරයට ගන්නවා. එහෙම වුණාම වෙන්නේ ඔයාව වෙහෙසටපත් වෙන එක. ඒ නිසා හැම වෙලාවකම ඔයා ගන්න පෝෂන් එක සරල කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ බඩ විතරක් නෙවෙයි ඔයාගේ මනසත් බූස්ට් කළා වගේ සැහැල්ලුවකින් තියෙයි. long lasting fullness. අර්ථාපල් කරිය කියන්නේ පැය ගණනක් ඔයාව තෘප්තිමත්ව තියාගන්න දෙයක්. ඒකට හේතුව පොල් වල තියෙන මේදය ආහාර දිරවීම මන්දගාමී කරනවා වගේම
අර්ථාපල් කියන්නේ ස්ථාවර කාබෝහයිඩ්‍රේට් ලබා දෙන කෙනෙක්. මේ ඔක්කොම එකතු වුණාම ඔයාට හැම වෙලාවෙම එන ක්‍රේවිංස් වළක්වා ගන්න උදව් වෙනවා. පැයෙන් පැයට කෙටි ආහාර ගන්න ඕනේ වෙන්නෙත් නැහැ. ඒත් ගැඹුරු තෙලේ බැද්දහම නම් මේ බෙනිෆිට් එක විනාශ වෙලා යනවා. උණුසුම්ව ගෙදරදීම උයාගත්තු අලකරියක් තමයි ඔයා ආහාරයට ගන්න ඕනේ. ඊළඟ ආහාර වේල ගන්නකම්ම ඔයාට ඕනේ ශක්තිය ස්ථාවරව තියාගන්න ඒක උදව් වෙනවා. Skin and hair glow. ඔයාට මු르දු සමක් සහ ශක්තිමත් කෙස් කලඹක් ඕනේද? මේ අලකරිය වක්‍රාකාරව ඒකටත් ඔයාට උදව් වෙනවා. කහවලින් ඇතුළත සමයේ ඇති වෙන ගැටලු වලට එරෙහිව සටන් කරනවා. පොල් ඔයාගේ සමයේ තෙතමනයට සහාය වෙනවා. අට්ටාපල් වල විටමින් C අඩංගු වෙන නිසා ඔයාගේ සම නැවත ගොඩ නැගීමටත් ඒක උපකාරී වෙනවා. මේ ටික එකතු වුණාම ඒක හරියට ඔයාගේ සම ඇතුලේ ඉන්න ඉන්විසිබල් බියුටි ක්‍රීම් එකක් වගේ. ඒත් මේකට අධික තෙල් හෝ කුළු බඩු එකතු කළොත් සමහර පුද්ගලයන් තුල කුරුලෑ වගේ තත්ත්ව ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේවා පිරිසිදු ආහාරයට ගන්න. ඔයාගේ පිඟානට ඔයා දාගන්න දේවල් වලින් ඔයාගේ මූණේ ග්ලෝ එකත් ආරක්ෂා කරන්න try කරන්න. Bone and joint friend. ඔයාගේ අස්ථි වයසට යනවා වගේ දැනෙනවද? ඒකටත් මේ කරි එකෙන් උදව්වක් ගන්න පුළුවන්. ඉදිමීම අඩු කරගන්න පුළුවන් හැකියාවක් කහවලට තියෙනවා. පොල් වලට පුළුවන් පටක සුමටව තියාගන්න. සුදු ලුණු වලින් ඔයාගේ සන්ධිවල පීඩනය අඩු කරනවා. අපි නැවතත් කියනවා අධික ලුණු හෝ අධික තෙල් සහිත ආහාර නම් ආහාරයට ගන්න එපා. විශේෂයෙන්ම ඔයාට ආර්ත්‍රයිටිස් තියෙනවා නම් කොහොමත්ම ගැඹුරු තෙලේ බෙදපු අල පාවිච්චි කරන්න එපා. මේ විදිහට සරලව උයාගත්ත අලකරියකට පුළුවන් ඔයාගේ ස්වාභාවික අස්ථි සහායක වෙන්න. ඒ වගේම ඒක ඔයාට ලව්ලි ෆුඩ් තෙරපි එකක් අනිවාර්යෙන්. මීටත් අමතරව ඔයා තරුණව ඉන්න හරි එහෙමත් නැත්නම් තරුණ පෙනුම ලබා ගන්න හරි කැමති කෙනෙක් නම් ඒකට හොඳම ආහාර ගැනත් ඔයාට මේ ස්ක්‍රීන් එකේ පේන වීඩියෝ එක ටච් කරලා දැනගන්න පුළුවන්.